ඇයි මම මේ ගමනට මෙච්චර කැමති? මේක තමයි මගේ ලයිෆ් එකේ හැම අවුරුද්දකම මම ඉස්සරහට බලාගෙන ඉන්න මගේ ෆේවරිට්ම ට්‍රැවල්. ඒක ඩේට් එකක් කියන්නත් බැහැ, ට්‍රිප් එකක් කියන්නත් බැහැ. මට අනුව ඒක පටන් ගන්නේ කඩුගන්නාවෙන්. ඔයගොල්ලෝ දන්නවනේ කඩුගන්නාව කියන්නේ කොහෙද කියලා. ඔයගොල්ලෝ තම්නේල් එකේ දැක්ක විදිහට මම මේ යන්නේ යාළුවොත් එක්ක සිරිපාද යන්න. මම උදේ 5යි කාලට 5:25ට වගේ තමයි එන්න පිටත් උනේ. හැබැයි මගේ ගමන මම මේ යන දිහාව මට ඒක දැනෙන්න පටන් ගන්න ඇත්තටම කඩුගන්නාවේදී. මම නුවර යනවා කියන හැඟීම මට එන්නේ කඩුගන්නාවේදී. නුවරට ගිහිල්ලා යාළුවොත් එකතු කරගෙන දැන් මම මේ නුවර ඉඳලා හැටන් වලට යන ගමන්. ඇත්තටම හැටන් වලට ට්‍රේන් එකේ තමයි ගිය පාර ගියේ. අපි දන්නවා අපි දිට්වා කුණාටුව හින්දා ට්‍රේන්ස් තාම වැඩ කරන්නේ නැහැ. හැබැයි මං කැමතිම ට්‍රේන් එකේ යන්න. මොනවා කරන්නද ඉතින්? හායි කියන්න. නේ මින් කේසර ඉඳලම නෑනේ. ඉතින් මගේ හොඳම මේල් බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලාත් එක්ක තමයි මම මේ ගමන යන්නේ. ඒක හරිම ජොලි ෆන් එක්ස්පීරියන්ස් එකක්. හැම අවුරුද්දකම මම බලාගෙන ඉන්නවා මේ දවස එනකම්. ට්‍රේන් එකේ යන්න තිබුණා නම් හොඳයි. බස් වල යන එක එච්චර ඇඟට ගුණ නැහැ. මොකද වමන කියන එක මගේ ඔළුවට එනවා. දැන් ඔන්න මම යාළුවොත් එක්ක නුවර ඉඳලා නැහැ හැටන් වල ඉඳලා නල්ලතන්නියට යන්න පිටත් වුණා. මොකද අපි හැටන් වලින් තමයි හැටන් පාරෙන් තමයි සිරිපාද යන්න පටන් ගන්නෙ. මේ පරිසරය හරිම ෂෝක්, හරිම ලස්සනයි. බස් එකේ යන විදිහට මට වීඩියෝ කරගන්න බෑ. එහෙම නැත්නම් මගේ වීඩියෝ ස්කිල්ස් අඩු වෙලා. එහෙම මාකරි ප්‍රශ්නයක්. ඔන්න ඉතින් කොහොම හරි පැය 3ක් විතර පැය 4ක් විතර බස් වල හෙට මෙහෙට ඇවිල්ලා අන්තිමට අපි නල්ලතන්නියට ආවා. කතා කරන්න දෙයක් නැහැ නේ. මේ කඩවලට අපිව නිකම්ම ඇඩික් වෙනවා. අපිව නෙමෙයි ගර්ල්ස් ලව. මෙන්න මෙතන මේ පහළ තියෙන පන්සලෙන් පන්සිල් අරගෙන තමයි අපි ශ්‍රී පදස්ථානයට යන්න පටන් ගන්නෙ. ඔයගලන්ට පේනවා ඉතිනේ බස් වල ඇවිල්ලා මාව නම් ෆුල් හෙම්බත් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ටිකක් දුර පඩිපෙළ නැගලා ඇවිල්ලා මෙන්න මේ විදිහ පොඩි කන්ටාරයක් තියෙනවා. දැන් ඉස්සර නම් මෙහෙම තිබුණ නැතුව ඇති මම හිතන්නේ. එතනත් ඉඳලා මෙන්න මේ අලුතෙන් හදාගෙන යන තව පන්සලක් තියෙනවා. එතනත් ඒ පන්සලත් වැඳලා අපි දැන් මේ යන්නේ සීත ගඟුලෙන් නාන්න. මේ ට්‍රිප් එක මම එන්නේ මේ ගමන මම එන්නේ ඇත්තටම හයික් එක වෙනුවෙන්ද එහෙම නැත්නම් සීත ගඟුල වෙනුවෙන්ද කියලා මට දැන් නම් හිතෙනවා. මේ මම සිරිපාදේන දෙවනි වතාව ගිය පාර එනකොට නම් අම්මෝ මාර සෙනගක් හිටියා. මේ පාරත් හිටියෙම නැහැ කියන්න බෑ. හැබැයි ගිය පාරට සාපේක්ෂව හරිම ෂෝක් කට්ටිය අඩු. පෙඟෙනකම්ම නාලා දැන් ඉතින් අපි මේ ගමන යන්න තමයි පිටත් වෙන්නේ. කොමාරි හදිදාගෙන පඩිපෙළුත් නැතුව ලිස්ස අපි ඔන්න සිරිපාදේ යන්න පටන් ගන්න මෙන්න මේ සමහන් එක ගාවට ආවා. හැමෝම ඉතින් එතන සමහන් එක ගාව කියන එක තමයි මමත් ඉතින් ඔයාලට එහෙම කිව්වේ. ඊට පස්සේ අපි මෙන්න මේ තියෙන සිරිපාදේ යන්න හරියටම පටන් ගන්න මං හිතන්නේ මෙතනින්. තොරණ ගාවට ආවා. ওই විදියට තමයි අපේ ගමන පටන් ගත්තේ. අපි රුපියල් 3000 ගාණක් දීලා රොටිත් කෑවා. ඒක තමයි මේ ගමනේ මතක හිටින හොඳම වැඩේ. ඉතින් මම මේ වීඩියෝස් කරන්නේ ඇත්තටම හරි ආසාවෙන්. මොකද කවදා හරි දවසක මේ දේවල් අපිට බලන්න ඉතුරු වෙන හින්දා. හායි කියන්න. අර ඈතින් ඉන්නේ මල්ෂාන් අයියා. මේ තියෙන්නේ රත්පාලම ගාව.
මේ රූපෙට මම මාර කැමතියි. ඒක හරි ලස්සනට එතන හදලා තියෙනවා සහ හරිම ප්‍රියමනාපයි ඒ සමන් දෙවියන්ගේ ඒ රූපේ. මේ තියෙන රතු පාලම. ඉතින් දැන් අපි අපේ ගමන යන්න පටන් ගත්තා. කිසිම කලබලයක් නැතුව කට්ටියත් එක්ක ආසාවෙන් අපි මේ ගමන මේ විදිහට යන්න පිටත් වුණා. ගිය පාර මගේ පළවෙනි සිරිපාත ගමන නිසා මට හරියට වීඩියෝස් එකතු කරගන්න බැරි වුණා. මේ පාරත් ඉතින් එහෙම වෙනසක් නැහැ. මොකද අපි රෑ සිරිපාදට යන්න නගින්න පිටත් වෙන නිසා ඉතින් වැඩි අපි යන ගමනේ වීඩියෝස් නැහැ. ඉතින් මෙන්න මේ වගේ තැන්වලට අපි අපිට පුළුවන් විදිහට ආධාර කරගෙන අපි ටික ටික අපේ ගමන පිටත් වුණා. අපි හැටන් පාරනුත් ගිහිල්ලා ඊට පස්සේ ඉන්දිකටු පාන ගාවින් තියෙන රත්නපුරා පාරේ ෂෝට් කට් එකකනුත් ගියා. මේ ගැන හොඳටම දන්න ඉතින් මගේ යාළුවෝ ටික තමයි. මෙන්න මේ දේවාලේ ගාවදී අලුතෙන් ඒ කියන්නේ කෝඩුකාරයෝ මෙතන ආශිර්වාද අරගෙන පඳුරු ගැට ගහලා තමයි යන්නේ. ගිය පාර මම මේ දේවල් කරා. මොකද මම ගිය පාර කෝඩුකාරයෙක් හින්දා. දැන් අපි ඉන්නේ ඉදිකටු පහන ගාව. මෙතන අත්දැකීම වෙනම දෙයක්. හරිම ෂෝක්. මට තාමත් මතකයි ගිය පාර මම ඉදිකටුවට නූල දාලා හැරමිටත් අරගෙන ඒ නූල මෙතන අමුණපු හැටි. දැන් අපි ඉන්නේ මං හිතන විදියට අන්තිම කරේ ගාව. වීඩියෝ කරාට මුකුත් හරියට පේන්නේ නැහැ. දැන් හුලං කපුල ගාව. දැන් අපි ඉන්නේ මළුවේ. හඳවත් පේන්නේ බොඳ හැලා කියනවා. අනේ ආවගේ භාගයේදී මම මේකෙන් ටච් හරි කියන්නද? ඇයි අපි මෙච්චර කට්ටක් කාගෙන ඉන්නේ? සීතලයි. වෙරි අමාරු. අනේ ඇඟිලි ටික උඩලා පොඩ්ඩක් වෙලා ගියේ. බොයිලර් ගිහිල්ලා වගේ නේ. මම මේක ගැලවුවත් ඇත්තටම අපි මෙච්චර කට්ටක් කාගෙන ඉන්නේ ඉර සේවය බලන්න. ඒ අත්දැකීම ගැන මට වචනයෙන් විස්තර කරන්න බෑ. ඔගොල්ලෝ වෙනුවෙන් මම වීඩියෝ ක්ලිප්ස් එකක් ගත්තා. ඉතින් බලන්න ඒක කොහොමද මොන වගේද කියලා. ඉතින් ස්පෙෂලි අපේ අම්මා හරි කැමති මගේ වීඩියෝස් බලන්න. එයාට තමයි විශේෂයෙන්ම මේ ඉර සේවය. අපි සිරිපා මළුවට ඇවිල්ලා පැය 6කටත් වැඩි කාලයක් මේ වෙනුවෙන් බලාගෙන හිටියා සීතලේ. ඉතින් ඔන්න ඒ විදිහට ඉර සේවය බලන්න තිබුණ මගේ ගෝල් එකත් සක්සස් වුණා. සහ ඒ ආශාවත් ඉෂ්ට වුණා. ඒක ආශාවකට වඩා මං හිතනවා ඇචීව්මන්ට් එකක් කියලා. දැන් ඉතින් අපි හිමීට කට්ටියත් එක්කම ආපහු ගෙවල් බලා පිටත් වෙන්න තමයි හදන්නේ. පැය 6ක්ම අපි 6කටත් වැඩියෙන් මඩුවේ හිටපු නිසා මොල් ටිකේ නම් ඇත්තටම සීතල දරා ගන්න අමාරු වුණා ටිකක් පහළට බහිනකම්. ඔයාගේ ජීවිතේ ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයා බලාපොරොත්තු ඉෂ්ට කර ගන්නවා වගේම
ඔයාගේ ගෝල්ස් ඔයා සක්සස් කරගන්නවා වගේම දෙමාපියන්ගේ ආශාවල් වලටත් ඔයා හයියක් වෙනවා වගේම ඔයාගේ ජීවිතයේ සතුට වෙනුවෙනොත් කාලය වෙන් කරන්න අමතක කරන්න එපා. විශේෂයෙන්ම ගැහැණු ළමයෙක් විදිහට ඔයා වෙන්න. ඒ වෙනුවෙන් ඔයා වැඩ කරන්න. ඔයා හරිනම් ඔයාට ලස්සන ගොඩාක් ආදරේ පිරුණු මතක එකතු කරගන්න පුළුවන්. දැන් බලන්න යන්නේ මේ වීඩියෝ එකේ ෆනීම සයිට් එක. අනේ ඉතින් මේ අයියලා ටිකට කකුල් අමාරුවට මසාජ් කරගන්න ඕන නා. ඉතින් ඔන්න ඔය විදිහට අපි ශ්‍රීපාදි ගිහින් ඇවිල්ලා එදා නල්ලතන්නේ කරන්ට් එක තිබුණ නැති හින්දා දවල්ට කන්න හැටන් වලට එනකම් ඉන්න වුණා. මහන්සියටත් එක්ක හොඳට කාලා අපි ඉතින් ගෙවල් වල යන්න පිටත් වුණා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු. මං ස්තුතිවන්ත වෙනවා මගේ මේ ලස්සන ජීවිතයට ලස්සන මතක හැමදාම එකතු කරනවට. ආයි හම්බ වෙමු. බයි බයි. Mali, bye!